අම්මෝ කතරගම ගිහින් උදේ පාන්දර කොළඹටත් ආවා. මේ ඉන්නේ යාළුවෝ ටික. මේගොල්ලොන්ට නිදිමතයි දන්නෙත් නෑ. මොකෝ නිදිමත් නැත්තේ? මේ කරුලාන්ට ලයිට් එක ගහනකො. ඔයාලා කියන්න කලින් මම ලයිට් එක ගහලා තියන්නේ. එහෙනම් ඉතින් බා ඔබලගේ ගෙවල් ළඟයිනේ. ඒක හන්දා මම යන්නම් මගේ ගෙදර දුරයිනේ. පරිස්සමෙන් අයියේ. දන්නවනේ ඉතින් රැට කිසි දෙයක් පේන්නෙත් නෑනේ. එහෙම කියන්න ඕනේ නෑ නංගි. මං යන්නම් පරිස්සමෙන්. අම්මත් බලන් ඉන්න ඇති එනකම්. ඔව් නේද අයියේ. එහෙනම් දැන් පාන්දරත් එක්කනේ පරිස්සමෙන් යන්න හොඳේ. මෝ කළුවරත් එක්ක කෝකටත් බස් එකට LED ලයිට් ටිකක් දාගත්ත එකත් හොඳයි. බස් එක නිකන් ඉන්න වෙලාවකට සල්ලි එකතු කරලා හොඳට මොඩිෆයි කරගන්න ඕනි. කහ පාට නම් වැඩි ගැලපෙන්නෙත් නෑ. රතුයි සුදුයි දාලා මොඩිෆයි කරගන්න ඕනි. මේකට නමකුත් දාගන්න ඕනි. මේ ටිකේ පොලිසියත් ඉන්නවා. කමන්නේ ලයිසනුත් තියෙයිනේ. එන්න වේගෙන් යන්න ඕනි. වේගෙන් යද්දි පොඩ්ඩක් වේගය පාලනය කරගන්න නම් බෑ. නෙළුම් කුළුණ ගාවටත් ඇවිත්. ඒ කියන්නේ තව පොඩි දුරක් තියෙන්නේ. එතන සෙඩ් එකකුත් තියෙයි. තෙල් ගහන්න ඕනේ මේ රෑ මහ රෑ ඔවා වහලන් තියෙන්නේ. උයෝ හැප්පුණා නේද? එතන පොලිසියත් හිටිය දඩ ගහයිද දන්නෙත් නෑ. අයියෝ එක පෙරළුණත් එක්ක. දඩ ගහන එකක් නැතිව ඒගොල්ලෝ දැක්කේ නෑ. ඒගොල්ලෝ ෆෝන් එක ඔබනේ හිටියේ ඉතින්. මේ කළුවර හන්ද මෙලෝ ලබ්බක් පේන්නේ නෑ. ලයිට් එක ගැහුවත් වැඩක් නෑ. ඉක්මනට ගෙදරට ගිහින් නිදා ගන්න ඕනේ. කන්නෙත් නැතුව නිදා ගන්න ඕනේ. බඩගින්නක් නෑ මට පොඩ්ඩක්වත්. තව පොඩි දුරයි. මෙන්න මේ මංගුව දැම්මට පස්සේ තව මංගුවක් දාලා ගෙදරට යන්න තියන්නේ ආයිති. ඉතින් මේ මංගුව විතරයි. අයියෝ ඒකත් හැප්පුණා. දැන් ඉතින් මගේ අතින්ම මේ බස් එක හූරගෙන ආයි ඉතින් අලුතෙන් හදා ගන්න වෙනවනේ. කමන්නේ. අඩෝ කාගේද මේ බස් එක? එහා පැත්තේ ගෙදර මාමා අපේ ගෙදරින් බස් එක නවත්තලා පිස්සු. එතනින් හිමීට නවත්තලා යන්න ඕනේ ගේ ඇතුළට. ලයිට් ඕෆ් කරනවද මෙහෙම තියනවද? එක්ක ලයිට් ඕෆ් කරමු අපරාධනේ. ඉතින් ඕෆ් කරා හොද්ද වෙලාවට ෆෝන් එකට දාගත්තේ බඩු ටික. මොකද්ද මේකත් අයියෝ මොකක්ද වුනේ? දැන් ඉතින් ගෙදරට ගිහින් නිදා ගන්න ඕනේ. අම්මේ මං ආවා. පුතේ ආවද? මං ඔයාට මේ බත් ටිකක් බෙදලා තියෙන්නේ. ඔයා ඇඟපත හොදලා ওই බත් ටික කන්නකෝ. අනේ අම්මේ දැන් නම් බත් කන්නවත් බෑ, හොදන්නත් බෑ. මං නිදා ගන්නවා. අනේ පුතේ එහෙම කියන්න එපා ඉතින්. මොකද්ද? ඔයා එහෙනම් නිදා ගන්නකෝ පස්සේ හැරලා කන්නකෝ. පොඩ්ඩක් හාන්සිලා ඉන්නකෝ. එතකොට ඇගේ අමාරුවක් නැති වෙලා යයි. අම්මේ එහෙනම් මං නිදා ගන්නම්. මහන්සිත් එක්ක. සුමරිපනේ පාදමට ගහලා හෙට්ටම වුණත් ආදට අනේ මන් දන්නේ ඒකත් කියාගන්න බෑ. මෙතන නංගි කියනවා. නංගි කොහොමද? පල මම පොලිසියට කියනවා දැනගනින්. අයියෝ ගෙදර ගෑනියනු බැනුම් අහනවා. පාර ගෑනුන්ගෙත් බැනුම් අහගන්න. ඔක්කොටම වැඩි ඉතින් සල්ලි නැති එකනේ. මට හිතෙනවා පොඩි දෙයක් හොරකම් කරලා විකුණලා ඉතින් බොන්න හිතෙනවා. ඉතින් මෑනෙනකම් මෙතන බස් එකක් තියෙයි. අඩු බස් දෙකක් තියෙයි. යතුරු තියෙයි නම් ගෙනියන්න ඕනේ. අඩු මේක නම් මරු. අතුරක් තියෙයි. අඩු මේක නම් විකුණන්න පුළුවන් කෝටි 2-3කට. ඊටත් වඩා පුළුවන් වෙයි මං හිතන විදිහට නම්.
මේක විකුණුවොත් ආයෙ ඉතින් ඔය ගෑනුන්ගෙන් බැනුම් අහා ඉන්න ඕනේ නෑ. කෙලින්ම දික්කහාද වෙන්න තියෙන්නේ. ආයෙ ඉතින් බිල යාළුවොත් එක්ක පාටි දානවා අද රෑම. පාන්දර වුණා කියලා වැඩක් නෑ. මේක විකුණන්න ඕනි පොලිසියට අහු වෙන්න නම් දෙන්න හොඳ නෑ කෝකටවත්. එතනින් මේ ගෙදර උන්ට ඇහෙන්නේ නැතුව යන්න ඕනේ. ගෙදර ඉන්නෙත් මහ මෝඩේ යකෝ යතුරු දානවද බස් එකේ ඩෝ ඉතින් මේක මෝඩෙක් වුණ එක නම් මට වාසියක්. අඩෝ ඉතින් මං බොනවා එන්නට අද නම් බොන්න පුළුවන් සැපට බීලා වැඩි වෙලා ඉතින් මරුවට ජොලි ගන්න පුළුවන්. අඩෝ මරුනේ මෙත ටික බස් එකෙන් යද්දි ලයිසන් උත් නෑ පොලිසියට අහු වෙයිද දන්නේ කෝකටත් ඉක්මනට යන්න ඕනි පොලිසිය ඉන්නවද දන්නේ ඔය මහා රෑ පොලිසිය ඉන්නේ කොහෙද අප්පා අම්මෝ උදේ වෙලාද අයියෝ පැය දෙකක් වත් නිින්ද ගිහින් නෑ එළියට ගිහින් බලන්න ඕනි මගේ බස් එක තියෙයිද කියලා අනේ මගේ බස් එක අනේ මගේ බස් එක ඇයි පුතේ මේ මහරෑ බෙරියන් දෙන්නේ පිස්සු ඇදිලාද? නෑ අම්මේ මගේ බස් එක නෑ මේ පිළිකන්නේ දේවත් තියෙනවද දන්නේ අනේ හිවත් නෑ ඊ ලයිට් එක ගහලා බැලුවත් අනේ කොහෙවත් නෑ අනේ කවුරු ගෙනිහින්ද දන්න දැන් පුතේ ඔයා කරන්න ඕනේ පොලිසියට කෝල් එකක් දෙන්න. ඔය මොකෙක් හරි හොරයක් එක්කෙන්නේ නැති ගෙනියන්නේ නැත්තේ. හෙලෝ මේ කවුද කතා කරන්නේ අපි මේ පොලිසියෙන් අනේ මහත්තයෝ මේ මගේ බස් එක හොරෙක් අරන් ගිහින් මට ඉක්මනට හොයලා දෙනවද? හා අපි හොයලා දෙන්න. මට මුලින්ම බස් එකේ ෆොටෝ ටිකක් මේ නම්බරයට එවන්නකෝ. මං එනම් දන්නවනේ ඉතින් පොලිස් කෙනෙකු නම් රාජකාරිය මං හොයලා දෙන්නම් මං තියනවා. අම්මේ මං පොලිස් කාර්යයට නම් කිව්වා ඒකට කියන්න කලින් තියලා ඉවරනේ අම්මේ. කොහොම තමයි පොලිස්වරු හැබැයි පුතාට හොයලා දෙයි. ඉතින් අම්මේ මට දුක තියන්නේ අම්මා මහන්සියෙන් අරන් දුන්න එකක් නේ මම මෙතන ඉඳන් ඉන්න කෝල් එකක් ගන්නකම්. අම්බෝ ළඟටම ගෙදරත් දැන් ඉතින් ළඟයි මේ ටිකෙන් යන්න දෙන්නේ ඉතින් සුපිරියටම යනවා මට වැඩිය පුරුදුත් නෑ හැබැයි වාහනයක්වත් හැප්පෙන්නේ නෑ ඇයිද දන්නේ ගියාම මම බස් පැදපු එකෙත් දන්නේ මට හිතෙනවා මේකෙන් 6ට දුවන්න අනේ ඔය 6 දුවනට වඩා හොඳයි බස් එකකින් යනවනම් ඒ කවුරු හරි නවත්තන්න කිව්වා අපි නවත්තන්න කිව්වේ කවුද මම නවත්තන්න කියන්නේ අපි පොලිසියෙන් අපි නවත්තන්න කියන්නේ ඔබගේ කෙරුවාව නම් මරු නේද මගේ කෙරුවා මොකද්ද මම මේ බස් එකේ පැද ආවේ ට්‍රිප් එකක් ගිහින් ඔන්නේ හරි ට්‍රිප් එක නේද බොය අහිංසක කොල්ලෙක්ගේ හීනයක් විකුණලා බොන්න නේද හදන්නේ කියපිය පිස්සුද පොලිස් මහත්තයෝ පිස්සුද වඩ අපිට පිස්සු වෙන්න දියන් කොබ්බගේ ලයිසන් එක දියන් අනේ මට ලයිසන් නෑ ඔබ පටලවනවා කියන්නේ ඔබ නම් දබං ඔබට හොද වැඩක් කරන්න බමන් අත්තඩංගුවට අරන් දාන පිරේ දබංග හොද වැඩක් කරන්න කෝල් එකක්වත් ඒ දන්නේ කියලා බලන් හිටියා අනේ කෝල් එක අනේ පොලිස් මාම තමා පොලිස් මාමේ ඒක හම්බුණාද ඔව් අපිට හම්බුණා මම මේ ගරාජ් එක ගාව බස් එකේ යද්දි අපි මු අල්ලගත්තා මොකද්ද ඔබ එන වරෙන්කෝ හරි පොලිස් මහත්තයා මං එතනට එන්නම් එහෙනම් වරෙන්කෝ මං එනම් කෝල් එක කට් කරන්න මොකද්ද ඒක අපි අත්අඩංගුවට ගත්තා උසාවි දාන්න ඕනේ හා පොලිස් මහත්තයෝ මං ඉක්මනට එන්නම් අම්මෝ බස් එකත් හොයාගෙන පොලිස් මහත්තයෝ මං ආවා ඔනේ මේ මගේ බස් එක කඩන්නත් හදලා ඔව් කඩන්නත් හදලා
ඔහොම අමාරුවෙන් අපි නවත්තලා මේ ට්‍රිප් එකක් දාගෙන ඉන්නේ. ඒක තමයි මහත්තයෝ ඔයාට පින්. පින් කියන්නේ ගොඩක් පින් මගේ හීනේ ආයේ හදලා දුන්නට. ඔයාට පින් ඕනේ බං. දැන් ඕක පැදලා උඹේ සල්ලි ටිකක් හොයාගෙන ආයි ඔබගේ යතුරු ගෙදර දාලා ඵලයන් හොඳේ. හරි එහෙනම් මහත්තයෝ මම යනවා. එනම් ඵලයන්කෝ. අම්මෝ හිතට අසහනයක්. මම පිනක් කළාද කොහෙද? ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් දැන්ම subscribe කරන්න. ඒක නෙමෙයි අපි Q&A එකක් කරනවා. ඒකට ඔයාලා ඕනම් ප්‍රශ්නයක් අහන්න. එහෙනම් bye bye. අපි වෙන දවසක සෙට් වෙමු.